අද උදෑසන මොනරාගල කොටුවිල් ප්‍රධාන මාර්ගයේ සිරිගල ප්‍රදේශයේදී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඉතාමත් ආසන්නයේ සිදු වූ අතිශය ශෝකජනක සහ බිහිසුණු විය අනතුරක දර්ශන සහ සම්පූර්ණ විස්තරය මෙම වීඩියෝවෙන් නරඹන්න. කියා සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි දැරිය. ඉදිරියෙන් පැමිණි මාරාන්තික කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත. සිද්ධිය අසින් දුක ප්‍රදේශවාසීන් සහ එම ස්ථානයේ සිටි පිරිස් පවසන ආකාරයට. අනතුර සිදුවූ ස්ථානය කළු මුදුනක් හිල්ටොප් වන අතර එහි පැහැදිලිවම කිසිසේත්ම විස්තර නොකළ යුතු බව අගවන තනි සහ ඉරක්ව ඇන තිබේ. එසේ වෙතත් නීතිය සහ මාර්ග විනය තුට්ටුවකටවත් මායිම් නොකළ කැබ් රථයේ වියදුර වෙනත් වාහනයකට ඉස්කර කිරීමට ඕවතේ යානයේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ මෙලෙස දරුණු ලෙස ගැටී ඇත. අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ දැරිය එම ස්ථානයේ සිටි පිරිස් විසින් වහාම ක්‍රියාත්මක වී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. මෙවැනි දරුණු අනතුරු සිදුවීමට මූලික හේතු මාර්ග සලකුණු නොතකා හැරීම, කඳු මුදුන්, වම්බු සහ කහ ඉරි සහිත ඉදිරිය පැහැදිලිව නොපෙනෙන ස්ථානවල බ්ලයින්ඩ් ස්පොට් අධික වේගයෙන් විස්තර කිරීමට යාම. අනාරක්ෂිත සහ අපරීක්ෂාකාරී ධාවනය, තත්පර කිහිපයක් කලින් යාමට ඇති නිරතුරුමත්කම නිසා අහිංසක මිනිස් ජීවිත අනතුරේ හෙළීම. රියදුරන් වෙත කහ ඉරේ පණිවිඩය තේරුම් ගන්න. පාරේ අඳ ඇති කහ ඉරක් සහ කඳු මුදුනක් යනු මරණීය සීමාවක් විය හැකියි. ඉදිරියේ නොපෙනෙන කිසිදු ස්ථානයකදී කිසිම හේතුවක් මත විස්තර කිරීමෙන් වළකින්න. විනීත සහ අභිනවගරුක රියදුරෙකු වන්න. පාරේ අයිතිය ඔබට මෙන්ම තවත් මිනිසෙකුට අයිති බව මතක තබා ගන්න. පාරේදී එකිනෙකාට ගරු කරන්න, ඉවසීම පුරුදු කරගන්න. අපරීක්ෂාකාරී නිලධාරීන් වලට ඔබේ නිවසේ මෙන්ම පාරේ යන අනෙක් පුද්ගලයාගේ නිවසේද Taman එනතුරු මඟ බලා සිටින දරුවන් සහ මව්පියන් සිටින බව සිහි තබා ගන්න. තත්පරයක ඉවසීම ජීවිත කාලයක සැනසීම. සිදුවීම ෂෙයා කර අනිත් රියදුරන්වත් දැනුවත් කරන්න. මෙවැනි අපරාධ පාරවල් මත තවදුරටත් සිදු නොවීමට වග බලා ගනිමු.